ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ අස්ථිවල ඝනත්වය අඩුවීම සම්බන්ධ රෝගී තත්ත්වයක්. මේ හේතුවෙන් අස්ථිවල ශක්තිමත් භාවයත් අඩුවීමකට ලක්වනවා. අස්ථිවල ශක්තිමත් භාවය අඩුවීම හේතුවෙන් අස්ථි බිඳී යාමට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. මේ ඔස්ටියෝපොරොසිස් කියන රෝගී තත්ත්වය නිහඬවම අපගේ ඇඟ ඇතුලේ ඇතිවන රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය බොහෝ විට හඳුනා ගැනෙන්නේ මං ඉහත කී පරිදි අස්ථියක් බිඳී යාමකට ලකුවට පසුයි. ඔස්ටියෝපොරොසිස් ඇතිවීමේ අවදානම පවතින ප්‍රධාන කොටස් දෙකක් පවතිනවා. ඇතරම ආර්තවහරණයෙන් පසු කාන්තාවන් සහ වැඩිහිටි පිරිමි පුද්ගලයන් අතර මේ ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වය ඇති වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඔස්ටියෝපොරොසිස් හේතුවෙන් අපගේ දේහයේ ඕනෑම අස්ථියක් බිඳී යාමට හැකි වුවත් වඩාත් බහුල වන්නේ උකුල් සන්ධිය ආශ්‍රිත අස්ථිය, කශේරුවේ පහළ කොටසේ පවතින අස්ථි සහ මැණික් කටුව සන්ධිය ආශ්‍රිත අස්ථි. කෙසේ වුවත් මේ ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වය වළක්වා ගැනීම හෝ අවම කර ගැනීම සඳහා අපිට ගත හැකි ක්‍රියාමාර්ග ගණනාවක් පවතිනවා. මම එයින් ප්‍රධාන ක්‍රියාමාර්ග කිහිපයක් ඔබට මේ විදිහට ගෙනහැර දක්වන්නම්. ඔබට පුළුවන් ක්‍රියාශීලී දිවිපෙවතක් ගත කරන්න. ඇවිදීම වැනි ව්‍යායාම ඔබගේ දිනචර්යාවට ඇතුළත් කරගත හැකියි. ඔබ මද්යසාර හෝ දුම්බැටි පානය කරන කෙනෙක් නම් එයින් සම්පූර්ණයෙන් වැළකී සිටීම කළ යුතුයි. ඒ වගේම ඔබගේ වෛද්‍යවරයා ඔස්ටියෝපොරොසිස් සඳහා නියම කර ඇති ඖෂධ නිසියාකාරව ලබා ගැනීමත් අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒ වගේම කැල්සියම් සහ විටමින් D අන්තර්ගත ආහාර ඔබගේ කෑම පිඟානට එක් කර ගැනීමත් ඔබට ගත හැකි තවත් ක්‍රියාමාර්ගයක්.